මම දකින විදිහෙන් නම් මගේ සතුට තියෙන මං ගාව. පවුල. හේතුව මොකක්ද? පවුල ළඟ තමයි සතුට තියෙන්නේ. ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම්, ටයිම් ෆ්‍රීඩම් සහ මෙන්ටල් ෆ්‍රීඩම් කියන තුනම තියෙන කෙනාට තමයි ඇත්තටම ජීවිතයේ සතුට කියන එක තියෙන්නේ. ජීවිතයේ සතුට අපි එක එක්කෙනා විදින විදිය වෙනස්නේ. එක්කෙනෙක් ලොකු දෙයකින් සතුට වෙන්නේ, තව කෙනෙක් හරිම පොඩි දෙයකින් තමයි සතුට වෙන්නේ. අද අහන්න හදන්නේ මේ සතුට කියන දේ. ඒ කට්ටිය දකින්නේ කොහොමද? සතුට කියන දේ විඳින්නේ කොහොමද? මේක ගැන තමයි අහන්න හදන්නේ. එක එක වෙලාවට එක එක විදිය තමයි. මට නම් ගෙදර අය එක්ක කොයි හරි ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක කතා කරලා ෆ්‍රී එකේ නිදහසේ කතා කරලා ඉන්න කාණිත් එක මෙහෙම කැම්පස් ඇවිල්ලා යාළුවෝ එක්ක මෙහෙම කතා කරගෙන ඉන්නකොට ඇත්තටම හිතට සතුටක් තමයි දැනෙන්නේ. ඒ කෙනාට සල්ලි තියෙන්න ඕනේ. ඊට අමතරව ටයිම් ෆ්‍රීඩම් එක සහ මෙන්ටල් ෆ්‍රීඩම් එක කියන ඒ තුනම තියෙන්න ඕනේ. ලොකු දේවල් නෙමෙයි. පොඩි දේවල් වලින් පොඩි මොමන්ට් වලින් ජීවිතේ සතුට හැමදේම තේරුම් අරගෙන එන්ජොයි කරලා ඉන්නේ තමයි සතුට කියන්නේ. මම දකින විදිහෙන් නම් මගේ සතුට තියෙන මං ගාව. පවුල ළඟ තමයි සතුට තියෙන්නේ. සතුට තියෙන්නේ. පවුල ඇත්ත එක්ක. පවුල ඇත්ත. World Happiness Day එක දවසකට විතරක් සීමා කරලා තිබ්බට ඔයාලට පුළුවන් නම් ඔයාගේ සතුට අවුරුද්ද පුරාවටම තියාගෙන ඉන්න. ඔයාලට පුළුවන් නම් ඔයාගේ සතුට ජීවිත කාලේ පුරාවටම තියාගෙන ඉන්න. මම විශ්වාස කරන්නේ මිනිස්සෙක් විතර ඒක තමයි ඔයාලට තියෙන ලොකුම වත්කම.